පුළුවන් දරුවෝ අද අපි සාකච්ඡා කරන්නේ ගැටළු අංක 24. ඒ ගැටළු අංක 24 අපිට දීලා තියෙනවා මෙන්න මේ ස්ථාන නැත්නම් ප්‍රශ්නාර්ථයට ගැලපෙන සංඛ්‍යාව පිළිතුරු තුනක් දීලා තියෙනවා. ඒ තුනෙන් ගැලපෙන සංඛ්‍යාව කුමක්ද කියලා අපි දාන්න ඕනේ. දාලා බලනවා යම්කිසි රටාවක් ගොඩනගෙනවද කියලා. දැන් ඒතර මේකෙදී අපිට ඇත්තටම පිළිතුරු ආදේශ කිරීම තුළ අපිට ඉක්මනින් මේ රටාවක් ගොඩනගා ගන්න පුළුවන් නිවැරදි රටාවක් කොයි අතරද තියෙන්නේ කියන එක. අපි බලමු මෙතනට පිළිතුරු අංක 3 දීලා ඉවරලා අපිට රටාවක් ගොඩනගා ගන්න පුළුවන්ද කියලා. මේ අතර එකතු කරලා බලමු. 8යි 14යි 3යි 17යි 5යි 11යි 11යි 7යි පුතේ 18යි. එහෙනම් මෙතන 19 ඉන්න ඕන. නමුත් 19 ඉන්නේ නැහැ. එහෙනම් තුනේ සංඛ්‍යාව ගැලපෙන්නේ නැහැ. ඔය අතර. හරි. ඒක සබ් බලනවා. තුනේ සංඛ්‍යාව මේ පැත්තට දාලා එකතු කරලා බලමු. 37ට 8යි 5යි 13යි 14යි පුතේ. 6යි 12යි 6යි 12යි 12යි 2යි 14යි මේ පැත්තට එකතු කරාම නම් මෙතනත් 14 එන්න ඕනේ තුනේ සංඛ්‍යාව දාලා 3යි 7යි 10යි 13යි. ඒතර ඒක ගැලපෙන්නේ නැහැ. හැබැයි පිළිතුරු අංක 2 අපි පාවිච්චි කරමු අංක 4. හැබැයි යාව පාවිච්චි කරොත් මෙන්න මෙතනට අපිට 14 කියන උත්තරේ ගන්න පුළුවන්. 14 කියන ඒතර මේ පැත්තට අපිට යම්කිසි රටාවක් ගොඩනගා ගන්න පුළුවන් මේ පැත්තට නැත. අපිට ඒ මාරි උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන් පුතේ. එතකොට මම හිතනවා දැන් අපිට 5 දැම්මොත් මෙතන 15 වෙන්නේ. එහෙනම් උත්තරේ වඩාත් ගැළපෙන උත්තරය තමයි මොකද්ද? පිළිතුරු අංක 2. මම දරුවන්ට මේක තේරෙන්නේ නැති. එහෙනම් තෙරුවන් සරණයි පුතේ. ජය වේවා.